ඔයා පැය ගණන් පාඩම් කරත් හිතන ප්‍රතිඵල වලට යන්න අමාරුයිද? එහෙනම් මහන්සි නොවි හරියට පාඩම් කරන්න මෙන්න මේ ක්‍රම තුන පාවිච්චි කරන්න. අංක 1 80-20 rule. 80-20 rule එකෙන් කියන විදිහට අපි පාඩම් කරන්න මහන්සි වෙන 120ක මහන්සිය තමයි අපිට 180ක්ම ප්‍රතිඵල ගේන්නේ. ඒක නිසා පුළුවන් තරම් වැදගත්ම ඒ වගේමයි අමාරුම පාඩම් වලට වැඩිපුර අවධානය දෙන්න මතක තියාගන්න. අංක 2 ඔයා ඉගෙන ගත්ත දේ කියලා දෙන්න. ඔයාට පුළුවන් නම් ඔයා ඉගෙන ගත්ත දේ සරලවම තව කෙනෙක්ට පැහැදිලි කරන්න. ඒකෙන් කියවෙන්නේ ඔයා ඉගෙන ගත්ත දේ ඔයාට හොඳට අවබෝධ වෙලා තියෙනවා කියන එකයි. ඒ නිසා ඔයා ඉගෙන ගන්න දේවල් තව කෙනෙක්ට පැහැදිලි කරන්න උත්සාහ කරන්න. එහෙමත් නැත්නම් ඔයා කණ්ණාඩියක් ඉස්සරහට ගිහලා ඔයා ඉගෙන ගත්ත දේ ඔයාටම සරලව පැහැදිලි කරන්න උත්සාහ කරන්න. මේකෙන් ඔයාට බලා ගන්න පුළුවන් ඔයා ඉගෙන ගත්ත දේ එහෙමත් නැත්නම් ඔයා පාඩම් කරන දේ ඔයාට හරියට අවබෝධ වෙලාද ඔයාට හරියට මතක හිටිනවද කියලා. අංක 3 පාඩම් කරන්න පැටර්න් එකක් හදාගන්න. මේකෙන් කියන්නේ ඔයා පාඩම් කරන විදිය එහෙමත් නැත්නම් ඔයා පාඩමට අවධානය දෙන විදිය හරියට පැටර්න් එකක් හදාගන්න කියන එකයි. උදාහරණයක් විදියට ඔයා මිනිත්තු 30ක් පාඩම් කරලා මිනිත්තු 5ක පොඩි විවේකයක් ගන්නවා. ඒ මිනිත්තු 5 ඉවර වෙච්ච ගමන් තව පාරක් මිනිත්තු 30ක් ආපහු පාඩම් කරනවා. ඊට පස්සේ තවත් මිනිත්තු 5ක විවේකයක් අරගෙන එක දිගට මිනිත්තු 60ක් එහෙම නැත්නම් පැයක් එක දිගට පාඩම් කරනවා. මේ විදිහට දිගටම කරොත් ඔයාගේ මොළයට ඔයාගේ පාඩම් වැඩවලට හොඳ අවධානයක් ගොඩනගා ගන්න ලේසියෙන්ම පුළුවන්.